අපි හැමෝම දන්න Xiaomi සමාගම එයාලගේ අලුත්ම Xiaomi 17 ස්මාර්ට්ෆෝන් සීරීස් එක පසුගියදා නිකුත් කරා. මේ සීරීස් එකට අදාළව Xiaomi 17 Pro සහ Xiaomi 17 Pro Max යන නමින් ඩිවයිස් දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. බැලුබැලමට මේ නම් දෙක පොඩ්ඩක් හුරු පුරුදු වගේ නේද? ඔව්. එයාලගේ අලුත්ම ස්මාර්ට්ෆෝන් සීරීස් එකේ නම Apple iPhone 17 Pro සහ 17 Pro Max යන නම් වලට සමාන විදිහකට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. හරිනම් Xiaomi ලගේ අලුතෙන්ම එන ෆෝන් එක එන්න ඕන Xiaomi 16 series එක විදිහට. නමුත් Xiaomi කම්පැනි 16 කියන නම ස්කිප් කරලා කෙලින්ම 17 Pro සහ 17 Pro Max කියන නම් වලට ගිහින් තියෙනවා. ඉතින් iPhone ලගේ නම විතරද කොපි කරලා තියෙන්නේ? නෑ. බැලුබැලමට මේ Xiaomi 17 series එකේ ඩිසයින් එකේ ඉඳන්ම Apple iPhone 17 Pro සහ 17 Pro Max ඩිසයින් වලට සමානව තමයි Xiaomi ලා මේ පාර Xiaomi 17 series එක ඩිසයින් කරලා තියෙන්නේ. මේ නිසාම ගොඩක් අය කියනවා Xiaomi 17 series එක Xiaomi 17 Pro සහ 17 Pro Max series එක මේ device දෙක Apple කොපියක් කියලා. straight Apple කොපියක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඔව් මේක ටිකක් iPhone 17 Pro කොපියක් වගේ තමයි. නමුත් අලුත් දේවල් එකතු කරලා හදපු අලුත් ඉනෝවේෂන් තියෙන Apple 17 එකට වඩා build quality අතින් එහෙම ඉතාමත් හොඳ all rounder කෙනෙක් තමයි මේ Xiaomi 17 series එක කියන්නේ. Xiaomi 17 Pro සහ Xiaomi 17 Pro Max device දෙක කියන්නේ. ඇත්තටම ඇයි මම එහෙම කියන්නේ? Xiaomi 17 series එක ගත්තම මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි flip phone එකක වගේ පිටිපස්සා කැමරා බම්ප් එක පුරාවටම ඇතුළත් කරලා තියෙන secondary display එක. මේකෙන් ඔයාලට ගොඩක් වැදගත් දේවල් කරගන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් බෑක් කැම් එකෙන් අපි ෆොටෝ එකක් ගන්නවා නම් සෙල්ෆි එකක් වගේ අපිට ගොඩක් ක්වොලිටියට මේ secondary display එක බලාගෙන ගන්න පුළුවන්. ඒ කොහොමද කිව්වොත් අපි සාමාන්‍යයෙන් බෑක් කැම් එකෙන් ෆොටෝ එකක් සෙල්ෆි ෆොටෝ එකක් වගේ ගද්දි ප්‍රිවියු එක බලා ගන්න අමාරුයි. ඉතින් ප්‍රිවියු එක බලා ගන්න බෑ. ඉතින් Xiaomi ලාගේ මේ secondary display එක නිසා අපිට display එක නිසා අපිට බෑක් කැම් එක ප්‍රිවියු එක බෑක් කැම් එකේ ප්‍රිවියු එකක් secondary display එක හරහා අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට තමත් හොඳ angle බලලා තම ලස්සන image එකක් අපිට capture කරගන්න පුළුවන්. මේ වගේ තම notification බලා ගන්න app control කරන්න ඒ වගේම ගොඩක් දේවල් වලට මේක අපිට use කරන්න හැකියාව තියෙනවා. මම දැක්ක ගොඩක් අය දාලා තියෙනවා මේක useless feature එකක් කියලා. නමුත් මට personally මේ secondary display එක ගොඩක් වැදගත් වෙන innovation එකක් කියලා කියන්න පුළුවන්. මේකට වෙනම screen saver මේ secondary display එකට වෙනම screen saver animation styles screen customization වගේ ගොඩක් දේවල් මේ Xiaomi ලා ලබා දීලා තියෙනවා. දැන් ඔයාලා හිතනවා ඇති මේ Xiaomi 17 Pro 17 Pro Max කියන device දෙකේ display දෙකක් තියෙන හින්දා ඉක්මනට battery බහිනවා ඇති කියලා ඔයාලා මම දන්නවා ඔයාලා හිතනවා. නෑ එහෙම වෙන්නේ නෑ. ඇත්තම කිව්වොත් මේ Xiaomi 17 Pro එකට mAh 6300 බැටරි එකකුත් Xiaomi 17 Pro Max device එකට mAh 7500ක ඉතාම ලොකු බැටරි capacity එකක් මේ device දෙකට මේ විදිහට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම 100W wired charging වගේම 50W wireless charging මේ device වලට support කරනවා. තව reverse wireless charging capability එකත් මේ device දෙකේම අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම secondary display එකේ බැටරි බහින එක ගොඩක් අඩුයි කියලා තමයි අපිට Xiaomi ලගෙන් දැනගන්න ලැබුණේ. ඒ නිසා බැටරි එක ගොඩක් waste නොකර screen එක on නොකර notification එකක් එහෙම ඉක්මනින් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. දැන් ඔය හිතනවා restaurant එකක් වගේ ඉන්නවා නම් ඔයා phone එක අනිත් පැත්ත හරවලා තියෙනවා නම් ඔයාට ඉක්මනට notification එකක් આવොත් secondary display එක හරහා phone එක display wake up නොකරම අපිට බලා ගන්න ඉක්මනින් බලා ගන්න හැකියාව තියෙනවා. අනිත් විශේෂම දේ තමයි මේ Xiaomi 17 Pro සහ 17 Pro Max device දෙකම බලයන් වෙන්නේ අලුතෙන්ම නිකුත් කරපු Snapdragon 8 Elite Gen 5 කියන 3 nanometer processor එකකින්. මේ processor එකේ speed එක ගැන කතා කරොත් මේ processor එක GHz 4.6ක speed එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ Apple ලාගේ අලුත්ම A19 Pro chipset එකට වඩා ගොඩක් speed සහ මේ අලුත් Snapdragon 8 Elite Gen 5 chipset එකෙන් අපිට ගොඩක් AI ආශ්‍රිත AI වලින් ගොඩක් පරාසයක අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන් කියලා මම මේ රිවිව් එක බලද්දී දැනගන්න ලැබුණා. Snapdragon 8 Elite Gen 5 කියන chipset එක තමයි දැනට ලෝකයේ ඇවිල්ලා තියෙන mobile phone එකේ තියෙන fastestම chipset එක විදියට දැනට අපිට හඳුන්වන්න පුළුවන්. මේ Snapdragon 8 Elite Gen 5 කියන chipset එක processor එක ළඟදී තමයි මේක එළිදැක්ුවේ. මේ chipset එක ඇතුළත් කරපු පළවෙනි device ටික ඇතුළත මේ Xiaomi 17 Pro සහ Xiaomi 17 Pro Max device අපිට බලා ගන්න හැකියාව තියෙනවා.
ඉතින් මේ ඩිවයිස් දෙකේ අනිත් ස්පෙක්ස් ගැන කතා කරොත් Xiaomi 17 Pro එක 120 Hz refresh rate එකක් එක්කෙන අඟල් 6.3ක nits 3500ක LTPO AMOLED display එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම secondary display එක අඟල් 2.7ක nits 3500ක 120 Hz rate එකක් තියෙන display එකකින් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. Xiaomi 17 Pro Max එක 120 Hz refresh rate එකක් අඟල් 6.9ක nits 3500ක LTPO AMOLED display එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම secondary display එක අඟල් 2.9ක nits 3500ක් තියෙන Hz 120ක refresh rate එකකින් 120 Hz refresh rate එකක් තියෙන display එකකින් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. මේ device දෙකම 12GB සහ 16GB අතර RAM වලින් අපිට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම Xiaomi 17 Pro GB 256GB සහ සිට 1TB දක්වා Xiaomi 17 Pro Max 512GB 512 සිට 1TB දක්වා ස්ටෝරේජ් වලින් අපිට මිලදී ගන්න හැකියාව තියෙනවා. අවසනාවට මේ ඩිවයිස් ලංකාවට එන්නේ නැහැ. නමුත් ඔයාලට මේ ගෙන්නන තැනකින් මිලදී ගන්න පුළුවන්. නමුත් TLRC සංවේදන කමිෂන් එකේ approval එක නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් සීරීස් එකේ කැමරා ගැන කතා කරොත් ඩිවයිස් දෙකටම ගොඩක් ඉම්ප්‍රූව් කරපු මෙගාපික්සල් 50ක ට්‍රිපල් කැමරා සෙටප් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙගාපික්සල් 50ක 5x zoom කරන්න පුළුවන් ටෙලිෆොටෝ ලෙන්ස් එකකුත් බලා ගන්න පුළුවන්. Pro Max එකේ කැමරා සෙටප් එක 17 Pro එකට වඩා වෙනස්කම් ටිකකින් බලා ගන්න පුළුවන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම ඩිවයිස් දෙකෙන්ම 8K වීඩියෝ රෙකෝඩින් අපිට කරන්න හැකියාව තියෙනවා. Android 16 එකත් එක්ක ඒක උඩින් රන් වෙන Xiaomi ලගේ HyperOS එක තමයි මේ ඩිවයිස් දෙකම HyperOS එක තමයි Android 16 එක මේ ඩිවයිස් දෙකේම රන් වෙන්නේ. ඉතින් Xiaomi 17 Pro සහ Xiaomi 17 Pro Max මේ ඩිවයිස් දෙක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඇත්තටම Xiaomi iPhone 17 කොපි කරාද? මොකක්ද ඔයාගේ අදහස? ඔයාලා කමෙන්ට් කරන්න. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. අපි තව අලුත් වීඩියෝ ඉස්සරහට ගෙනවා. ටෙක් ගැන විතරක් නෙවෙයි ලෝක දේශපාලනය ගැන වගේම හැම දෙයක් ගැනම අපි ඉස්සරහට ඔයාලට ගෙනෙන්න සූදානම් වෙලා ඉන්න. වෙනම් subscribe කරන්න ලක්ෂාන් සචිර report එහෙම නැත්නම් LSR කියලා YouTube search කරන්න TikTok එකේ search කරන්න. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක්.